මං කසුන් අතහැරියා බං. සිරාවට මට මේ කියා ගන්න බැරුව හිටියේ. දිවකට පුට්ට කරගෙන හිටියේ. ඇත්තමයි මම මේ කියන්නේ. ඒක හරියන්නේ නැහැ බං. සෙට් වෙන්නේම නැහැ. මං ඉවිලෙත් කල්පනා මේක ඇස් දෙක වහගෙන මේ කට කැමති වුණාද කියලා. හැටි එකගේ හක වේම බෑලා ගංජ ගන්න කුඩු ගන්න එකක් වගේ නේ බං. උඹට ඒක තේරුන්නේ නැද්ද? අපිට ඔක්කොම කතා වුණා. මෙලෝම රහක් නැහැනේ කියලා. ඒත් ඉතින් වෙක්කන් ආවම අපිට කියන්න පුළුවන් දෙක ඇතයි හරි නැහැ කියලා. අපිත් ඉතින් අනේ ෂෝ කොල්ලෝනේ හැන්සම් ආට හරියට ගැලපෙනවා කියලා ඉතින් අපි බොරු ගැහුවේ. අපිට කියන්න පුළුවන් නේ. මෙලෝම රහක් නැහැ. මම බේරුනේ මම ඇත්තටම හිතුවේ උඹ අනාථ කරයි කියලා දරුවෝ දෙන්නෙක් තුනේ තියලා. වෙන්නේ වනචර මුණනේ තියෙන්නේ. අපිට ඒ වුණත් බලන විදිය බලපන්. ඔහොම කරලා බලන්න හැස්තක් පොඩි කරලා හරිය අමුතුයි. හොඳ වෙලාවට උඹ බේරුනේ නැත්තමයි මම කියන්නේ. මොන හරි හේතුවකට මොලේ පැදිච්ච එකක් ලොකු දෙයක් බං. ඕකගෙන් අයින්ගෙන් හිටිච්ච එකම ඈ මොන තැන්ඩි කිරිටි කාක්කෙක් වහලා වගේ මම කිව්වේ උඹත් කාක්කා වගේ තමයි. නමුත් උඹත් එක්ක ටිකක් බලනකොට මේ ඌ ඒටත් වැඩි කැතයි. ගෝ හොඳයි උඹ බේරිච්ච එක. ඕකගෙන් අයින් වෙච්ච එක. කවුද කතාවේ? කසු ගනි පැනපා. හෙලෝ සෝරි කියන්නේ මෙච්චර වෙලා ගියා. මම ඉතින් ඔයත් එක්ක කතා කරන්න මෙච්චර වෙලා ඉඳලා නැහැනේ. හරි. I love you too. මෙට්ට. කාමුරුවට මාව තරහා ගැස්සුවා. නැටි කාමුරුවට මාවත් තරහා ගැස්සුවා.